එක්ස්ට්‍රා ඉන්කම් එකක් හදාගන්න මම කොහොමද මගේම කියලා සයිඩ් බිස්නස් එකක් ඩෙවලොප් කරන්න කියලා කතා කරන වීඩියෝ සීරීස් එකේ 7 වෙනි දවස් තමයි අද. ඉතින් ඔයාටත් ඔයාගේම කියලා සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මම ගොඩක් කාලයක් තිස්සේ හොයපු දෙයක් තමයි ඇයි මේ ගොඩක් බිස්නස් ෆේල් වෙන්නේ කියලා. මට හම්බෙච්ච ප්‍රධානම දෙයක් තමයි ඒ බිස්නස් වල සේල්ස් හරියට වෙන්නේ නැති නිසා තමයි බිස්නස් ෆේල් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ බිස්නස් ටාගට් කරන කස්ටමර්ස්ලා එයාලගේ ප්‍රොඩක්ට් සල්ලි දීලා ගන්නේ නැහැ කියන එක. ඉතින් ඔයාලා හිතන්නකෝ අපි මොන සයිඩ් බිස්නස් එක ඩෙවලොප් කරත් අන්තිමේට අපේ ප්‍රොඩක්ට් එක අපේ කස්ටමර්ස්ලා සල්ලි දීලා ගන්න නැත්නම් අපේ බිස්නස් මොඩල් එකත් එතනම ෆේල් වෙනව නේද? ඒ නිසා මම හොයලා බලුවා කස්ටමර් කෙනෙක් මොන හරි ප්‍රොඩක්ට් එකක් සල්ලි දීලා ගන්න බලපාන ප්‍රධාන හේතු මොනවද කියලා. මට එතකොට හේතු පහක් හම්බුණා. එකක් තමයි අපේ ප්‍රොඩක්ට් එකක් නිසා කස්ටමර්ස්ලාගේ සල්ලි ඉතුරු වෙනවා නම් හරි කස්ටමර්ස්ලාට සල්ලි හොයන්න පුළුවන් වෙනවා නම් හරි කස්ටමර්ස්ලා මේ ප්‍රොඩක්ට් එක සල්ලි දීලා ගන්නවලු. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් සෝලාර් පැනල් වල කරන ඉන්වෙස්ට්මන්ට්. ඊට පස්සේ අපේ ප්‍රොඩක්ට් එක නිසා කස්ටමර්ස්ලාගේ කාලය ඉතුරු කරගන්න පුළුවන් නම් ඒත් කස්ටමර්ස්ලා අපේ ප්‍රොඩක්ට් එක සල්ලි දීලා ගන්නවලු. ඊළඟ දේ තමයි කස්ටමර්ස්ලාගේ ස්ටේටස් එක පෙන්වන්න පුළුවන් නම් ඒත් කස්ටමර්ස්ලා සල්ලි දීලා ප්‍රොඩක්ට් ගන්නවලු. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් iPhone ඒ වගේම branded clothing වගේ දේවල්. ඊට පස්සේ මේ කස්ටමර්ස්ලා හිත සතුටු කරන්න පුළුවන් දේවල් සල්ලි දීලා ගන්නවලු. ඒ කියන්නේ ඔය chocolate ඊට පස්සේ අපිට සෙල්ලම් බඩු වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ කස්ටමර්ස්ලාගේ risk එක අඩු කරන්න පුළුවන් දේවල් කස්ටමර්ස්ලා සල්ලි දීලා ගන්නවලු. ඒ කියන්නේ ඔය insurance CCTV වගේ දේවල් ගන්න පුළුවන්. තව පොයින්ට් එකක් තියෙනවා trend එකට යන දේවල් කස්ටමර්ස්ලා සල්ලි දීලා ගන්නවලු. ඒ කියන්නේ අනිත් අය ගන්නවා නම් මාත් මේ දේ ගන්න ඕනේ කියලා හිතලා කස්ටමර්ස්ලා සල්ලි දීලා ගන්නවලු. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ සයිඩ් බිස්නස් එකේ ඔයා ඩෙවලොප් කරන ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ස්ලාගේ මේ අවශ්‍යතාවවලින් මොනවාට හරි ගැලපෙන්න ඔයාට ඩෙවලොප් කරන්න පුළුවන් කියන්නේ ඇත්තටම ඔයාගේ ප්‍රොඩක්ට් එකට මාකට් එකක් හදා ගන්නවා කියන එක. ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරනවා කියන එක ඔයාට ගොඩක් අමාරු වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි මම දැනටමත් මගේ ඩිජිටල් ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න පටන් අරගෙන තියෙන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයකට. එහෙනම් මම ඊළඟ දවසේ ඔයාලට කියන්නම් මගේ ඩිජිටල් ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලත් ඔයාලගේ සයිඩ් බිස්නස් එක ඩෙවලොප් කරන්න පටන් අරගෙන තියෙන්නේ yes කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න කැමති නම් Money Master Sri Lanka අපිව ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා.